බලන්න පීසා දාන්න මේ ඩොමිනෝස් එකේ වැඩ කරන එක කොල්ලෙක් ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච. දිවයිනේ 64 වෙච්ච එක සිකියුරිටි ජොබ් එකක් කරනවා. A level ෆේල් වෙච්ච කෙල්ලෝ බෑ හරියන්නේ නැහැ කියලා ගෙදර යනවා. හරිද? ළමයි දියුණු වෙන්න උවමනාව තියෙන එක හරිද? කොහෙද මොනවද කරන්න කියන එක හිතා ගන්න බෑ හරිද? ඌට තැන ආදාළ නැහැ, වැඩේ ආදාළ නැහැ. හරිද? නිහතමානීව පොළොවේ පහ ගාලා ඌ එතන ඉඳන් ඩෙවලොප් වෙන්න හදන මිනිසෙක් විදියට. බැරි එක බෑ නිදා ගන්නවා කියලා හිතන. මේ නිතර මම ඔය අනේන තැන්වල ළමයි මට හම්බෙලා කතා කරනවා. හරිද? වන් ගෝල් ෆේස් එකට ගිහපුවාම පාරේ බැස්සා කොහේ හරි සිනමා හෝල් එකකට ගිහපුවාම හැම තැනම හරි ට්‍රිප් ගිහපුවාම සමහරවල් නුවරඑළියෙන් හම්බ වෙනවා ළමයි. ඒ වගේ අද හිටියා මේ මං ගියා මේ ෂෝක් එකක් මට මේ කතා දෙකක් තියෙන දෙකම කියන්නම් මම. එකක් තමයි ගිය සතියේ බ්‍රහස්පතින්දරෑ මං ගියා මේ කුරුණෑගල ඩොමිනෝස් පීසා එකට. ඊට පස්සේ මේ දැන් 10ට වහනවා 9:58යි. හරිද? මං ගිහලා වහලද පිස්සුද සර් ඔයාට වහනවද කඩේ කියලා කිව්වා අර. ඊට පස්සේ කොල්ල අඳුරන කොල්ලෙක්. ඊට පස්සේ අනුරාධක පන්ති කියපු කොල්ලෙක් මේ පොර මට මතකටේට මේ දිස්ත්‍රික් 7 හරි ඔන්න ඔහොම කියලා කිව්වේ. හරිද? ඉංජිනේරින් සිලෙක්ට් වෙලා ඉන්නේ. මේ කැම්පස් එකට යන අතරතුරේ අර පීසා මේ මොකද ඩොමිනෝස් එකට ඇවිල්ලා මේ වැඩ කර. හරි. ඔන්න එක්කෙනෙක් සෙල්ෆි එකක් එහෙම අරගෙන මේ කොහමද මට කොකා කෝලා එකක් දෙන්න තිබ්බ කලබලෙට පොරට ඒක දෙන්නත් අමතක වුණා. හරිද? මේ එහෙම ඊළඟට අද උදේ අර YouTube එකේ ළමයි කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කම මට මතක් වුණේ. අද උදේ මං ගියා මේ අපේ ඔය මගේ වාහනේ මං ඔය ගත්ත එකේ මේ ලීස් එකේ තව චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. ඒක සෙටල් කරන්න. යනකොට මේ ෆින්ට්‍රැක්ස් ෆයිනෑන්ස් කියලා ඔය එතන පෑලියකොට මේ සිකියුරිටි අර බිල්ඩින් එකේ එතන තුන චුටි කොටියක් වගේ එකක් තියෙනවා. ඒකේ ඔන්න ළමයි ඇවිල්ලා මට කතා කරා සර් නවින් සර් නේද මං ක්ලාස් ඇවිල්ලා තියෙනවා. මේ මෙහෙමයි දවස් කීපයක් ආවා ක්ලාස් හැමදාම ආවේ නැහැ. මේ දකින්න සතුටුයි කියලා කතා කරා. කොල්ලෙක් බදුල්ලේ කොල්ලෙක්. හරිද? පොර දිවයිනේ 64 අයිලන්ඩ් 64 මං හිතන්නේ. හරිද? ICT කරලා තියෙන්නේ. ඒ පැත්තේ ගුරුවරයෙක්ගේ ක්ලාස් එකට ගිහිල්ලා තියෙන්නේ. අර මාසයක් ක්ලාස් ආපින්ද මම ඒක ක්ලේම් කරන්නේ නැහැ. මගේ රිසල්ට් එක. ඒකට මම කියන්නේ. ඌ මාව දැකලා කතා කරා මට සතුටුයි. හරිද? මේ අර මේ තව එකක් මං කියන්නම්. හරිද? ඒත් එක්ක මොකක්ද දන්නවද? මේ මම පහුගිය සතියේ කලින් සතියේ එන මම රට යන්න කලින් සතියේ අපේ ඔෆිස් එකට වලට කෙල්ල ගන්න ඕනේ කියලා වෙලා මේ මම දැම්මා මේ පෝස්ට් එකක්. සාමාන්‍යයෙන් 25000 to 30000 විතර පඩි දෙනවා මං මේ අර පැයට වැඩ කරනකොට දවසට. ඊට අමතරව වැඩිපුර නිවාඩු දවස් වලට ඇවිල්ලා වැඩ කරලා සහ ඕවර් ටයිම්, ඒ කියන්නේ ඉන්න ටයිම් එකට වඩා වැඩ කරලා රුපියල් 40000ක් වගේ වෙනකන් සාමාන්‍යයෙන් පඩියක් ගන්න පුළුවන්. හරිද? කෙල්ලෝ ටිකක් ආවා. ඊට පස්සේ මං උන්ට කතා කරා. ඊට පස්සේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේදී සර් මට අහවල් තැන ජොබ් එක සෙට් වුණා, අතන සෙට් වුණා, මෙතන සෙට් වුණා කියලා. අන්තිමට දැන් අපේ සාමාන්‍යයෙන් එදා හා කියපු 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි ඉතුරුනේ. ඒ එක්කෙනත් මගේ ක්ලාස් ආපු ළමයෙක්. ඉතුරු 5 දෙනා අයින් වෙලා ගියා. හරිද? මේ ඊට පස්සේ අපි හුව හේතු. කියන්නේ මම නෙමෙයි මැනේජර් හුව මොකද්ද හේතුව? හේතුව තමයි ඔෆිස් එකක් වගේ නැල්ලු එකක්. ඔන්න ඒක හේතුවක් ඈ. හරිද? මට ඇත්තටම ඕනේ අපේ ඔෆිස් එකේ වැඩ කටයුතු කරගෙන යනකොට ඔෆිස් එකක් වගේ නැති වෙන්න තමයි හරිද රයිට්. කොල්ලෙක්ගේ මල ගෙදරක් වුණාම මේක වහලා දාලා යන්න ඕනේ කොල්ලෝ ටික මල ගෙදර කරන්න. හරිද? ඔෆිස් එකක් වගේ ආම්බොයි මල ගෙදර වුණා හරි එල උඹ එහෙනම් සතියෙන් වරෙන් කියලා වෙලා අනිත් උන් වැඩ කරනවා. එහෙම රොබෝලා වගේ. එහෙම හරියන්නේ නැහැ. පිටුසන ගේම් දැනීම් තියෙනවා. තැනකට ඇවිල්ලා වැඩ කරනකොට ඔෆිස් එන්වයරන්මන්ට් එකක් නෙමෙයි ඒක නිකන් ගෙයක් වගේ නම් පවුලක් වගේ නම් තමයි පට්ට. මගේ නම් අදහස. සම්පත් බැංකුව වගේ මහජන බැංකුව වගේ හැමතැනම වැඩ කරන්න ඕනේ කියලා ගන්නෑ. හරිද? මේ කෙල්ලොට ගියා යන්නේ. බලන්න ඒ කෙල්ලෝ සමහරු මං පෞද්ගලික විස්තර එක්ස්පෝස් කරනව නෙමෙයි. එක කෙල්ලෙක් A level fail කෙල්ලෙක් හරිද? මම නිකමට රික්‍රූට් කරේ. A level fail වුණාට පස්සේ යන්නේ කෝල් එකක් ගන්න ආන්සර් කරන්න පුළුවන්. හරි. අනිත් උන් දෙන්නෙක්ද කොහෙද එක සබ්ජෙක්ට් එකක් ෆේල් මං හිතන්නේ. ඒ අර අයින්ගල ගියපු මම කියන්නේ චෝදනා නෙමෙයි. උන් එක මට කිසිම තරහක් නැහැ. මේ කතාව දැකලා ඉවරලා උඹලා මොටිවේට් වෙලා මේ තව මොකක් හරි වැඩකට යන්න මේක දැක්කොත් කොහෙන් හරි. මේ මිසක් හිත නරක කරගන්න එපා. ෂෝක් නේද? ඔන්න මේ අර කතාව. හරි. ඔන්න වැඩේ. හරි. මේ එල